භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරහතු භාග්‍යවතු බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. කාමාදී භවත්‍රය ආවරණය කරමින් මේ සක්වල ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. ගිය දේශන සියල්ලෙන්ම මතක් කළ නිසා අපේ පරමාර්ථය කුමක්ද කියන එක දැන් හොඳට මතකයි. පරමාර්ථය තමයි බුදු සසුන පවිත්‍රව චිරකාලයක් රැක ගැනීම. බුදු සසුන නැමැති ඊටමත් පිරිසිදු පවිත්‍ර තැන සිව් පිරිස එකතු වෙලා අපවිත්‍ර කරන විදි ගණනාවක් අපි සාකච්ඡා කළ බව මතක ඇති. හත්වන දේශනය ලෙස අද ගන්නේ තවත් විදියක්. ඒ තමයි සීල සමාධි දෙකට පවා මගඵල කියා රැවටීම. ඒ කියන්නේ සිල්වත් බව පෙනෙන කෙනෙක් ප්‍රාතිහාරයක් පෑ පමණින් එයා මගඵල ලබලා කියා සිටීම. ඊටාම සැකවෙන් කීවොත් මගඵල යනු සම්මාදිට්ඨි ස්වરૂපයේ ප්‍රඥාව පෙරටු කරගත් මාර්ගයේ අස්වැන්න. එවත් මාර්ගයේ ඵලය. සීල සමාධි දෙක ප්‍රඥාවට උපනිශ්‍රය වුණාට මගඵල නුවණ කියන්නේ සීල සමාධි නෙමෙයි. අද ඉන්න සිව් පිරිසෙන් ඔය ටික පවා දන්නේ ඊටාම අතලොස්සයි. අති බහුතරයක් මගඵල කියලා රැවටිලා ඉන්නේ සීල සමාධි දෙකට. මගඵල ලබා ඇතැයි කියන අයට ප්‍රඥාව ස්පර්ශ වනවද යන්න සොයා බලන ගතියක් ඇත්තෙම නැහැ. අති සියුම් ලෙස ඒනුත් සසුන අපවිත්‍ර වන නිසා ඒ ගැනත් සාකච්ඡා කළ යුතුය. මේ දේශනයට පෙර මූලාශ්‍රය එක පෙන්වුවේ ඒ වෙනුවෙන්. දේශනයෙන් නිසි ඵල ලබන්න නම් ඒවටත් අවධානය යොමු කළ යුතු නිසා ස්ක්‍රීන්ෂොට් ක්‍රමයට හෝ වෙනත් කැමැති ක්‍රමයකට ඒවා පිටපත් කරගන්න කියා ඉල්ලනවා. මූලාශ්‍රය එකෙහි පළමු ඡේදයේ සඳහන් මෘග සංඥාව තියෙන කාලෙට ත්‍රිශික්ෂාවේ අවමය වෙන සීලේවත් නැහැ. එහි දෙවන ඡේදයෙන් තමා සීලයේ පිණිස හික්මෙන ආකාරය පෙන්වන්නේ. එසේ ආරම්භන සීලය ලොවේ කාලයක් පවතිනවා. කාලයාගේ ඇවෑමෙන් ඍෂිවරු ලොව පහළ වෙන්න ගත්තට පස්සේ සමාධිය එක් වෙන්නේ. ඍෂිවරු නැති කාලවල බුදුවරු ලොව පහළ වෙන්නේ නැහැ. සිදුහත් උපත සිදු වූ සමයේ සිටි අසිතාදී ඍෂිවරු ගැන දන්නා අයට ඒ කී දේ හොඳින් වැටහෙනවා. එහි අදහස තමයි බුද්ධෝත්පාදයක් ලං වෙද්දී ලොවේ සීල සමාධි යන ශික්ෂා දෙකම විද්‍යාමානයි කියන එක. ඔය දැනුම පසුබිමේ තබාගෙන දේශනයට පෙර පෙන්වූ චිත්‍රය 1 හා 2ටත් අවධානය යොමු කරමු. එය පෙන්වුවෙත් සැසඳීමේ පහසුව පිණිස චිත්‍රය 1 උඩිනුත් චිත්‍රය 2 යටිනුත් සිටින ලෙසයි. චිත්‍රය 1හි ප්‍රඥා ශික්ෂාව ඇතුළත් නැහැ. සීල සමාධි කියන ශික්ෂා දෙක ඇතුළත්. ඊට යටින් තියෙන චිත්‍රය 2හි ප්‍රඥා ශික්ෂාවත් ඇතුළත්. ඇතුළත් වෙන්නේ කාලයට අනුරූපව ක්‍රමිකව මතුවූ ස්වභාවයකින් නෙමෙයි වහා මතුවූ තැනකින්. ප්‍රඥාව ඇයි එහෙම වහා මතුුනේ? වහා මතුනේ ප්‍රඥා ශික්ෂාව බුද්ධත්වයට සමග පමණක් ලොවට මතුවෙන නිසා. එහෙමනම් ශික්ෂාවක් වශයෙන් ප්‍රඥාව ලොවේ පවතින්නේ කොතෙක් කල්ද යන්නත් පැහැදිලි. කොතෙක් කල්ද? බුදු සසුනක් පවතින කල් පමණයි. ඒ කාලයේ තෙක් කාලානුරූපීව ප්‍රඥා ශික්ෂාව කෙමෙන් සැඟව යනවා. අන්න ඒ ටික තමයි චිත්‍රය 2හි දිස් වෙන්නේ. ඔය දැනුම පසුබිමේ තබාගෙන මේ කාලයත් ගමු. ඒ කියන්නේ අප ඉන්න කාලේ. අද අපි ඉන්නේ ගෞතම බුදු පියාණන්ගේ පහළවීමත් ඒ සසුන පවතිනවා. මේ සසුන පවතිනවා යයි කියන වසර 5000ත් අතර මැද කාලයකනේ. වසර වලින් කීවොත් බුද්ධ වර්ෂ 2600ක් වැනි කාලයක. එපමණ වයස්ගත අද සසුනේ ප්‍රඥාව මුල් බුදු සසුනේ ප්‍රඥාව මෙන් ප්‍රභාස්වර වෙන්න පුළුවන්ද? බෑනේ. ත්‍රිශික්ෂාවේ ප්‍රබලය වෙන ලෝකෝත්තර ප්‍රඥාව අද තියෙන්නේ ඊටාම සුළුවෙන්. ඒ ප්‍රඥාව මාත්‍රයකින් හෝ තියෙන කෙනෙකුට දැන් අන් අයට නැති පැනයක් මතුවෙනවා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන ධර්මතා ලෙස ලෝවේ පවතින්නේ
පැහැදිලි ඉරකින් වෙන් කරගත හැකි තුනක් ලෙසද යන්න. ඒ පැනයම ශික්ෂා තුන මත පියවර තුනකින් මෙහෙම අහන්නත් පුළුවන්. සීලය තුල තියෙන්නේ සීලය පමණද? සමාධි ප්‍රඥා දෙක මාත්‍රයකින්වත් නැද්ද? සමාධිය තුල තියෙන්නේ සමාධිය පමණද? සීල ප්‍රඥා දෙක මාත්‍රයකින්වත් නැද්ද? ප්‍රඥාව තුල තියෙන්නේ ප්‍රඥාව පමණද? සීල සමාධි දෙක මාත්‍රයකින්වත් නැද්ද? ඔන්න ඔය ප්‍රශ්න තුනට පිළිතුරු වශයෙන් තමයි දේශනාවට පෙර චිත්‍රය තුන පෙන්වුවේ. එහි මැද ඇති උස කොටුව කොටස් තුනකට බෙදුවේ කාලයත් සමග ත්‍රිශික්ෂාව ලොවෙන් සැඟවෙන අන්දම පෙන්වන්නත් එක්කයි. පැහැදිලි කිරීම මෙහෙම ආරම්භන්න. මගේ බුදු පියාණන් ශික්ෂා පැනෙව්වේ වසර 20කට පසුව කියලා මං අහලා තියෙනවා. කියන ලද කොටුවේ උඩම කොටසින් ඒ වසර 20 පෙන්වුවා. ප්‍රඥා ශික්ෂාව උපරිමයෙන් බැබළුණු සමය තමයි ඒ. දින 7කින් රහතන් වහන්සේලා 20000ක් බිහි වුණෙත් ඒ නිසා. නමුත් එකලත් සීල සමාධි කියන ශික්ෂා දෙකක් තිබුණේ අතිශය වැදගත් වෙනසක් එක්කයි. ඒ වෙනස තමයි සීල ශික්ෂාව මාත්‍රයක් වී ප්‍රඥා ශික්ෂාව අති ප්‍රබල ලෙස වීම. අද අප ඉන්න මේ කාලේ තියෙන්නේ එහි අනිත් පැත්ත. අද ප්‍රඥාව ස්පර්ශ වෙන්නේ මාත්‍රයකින්. නමුත් සීලය උඩට උස්සලා අරන් තියෙනවා සිව් පිරිස විසින්ම. මාසයකට වරක් ගන්නෙත් සිල්මයි. කතා කරන්නෙත් සීලය ගැනමයි. නමුත් ඒ අතරේ ඉන්න නුවණැති කෙනෙකුට ප්‍රඥාව උපදවාගෙන මගඵල ලබන්නත් හැකියාව තියෙනවා. ඒ හැකියකම ලැබෙන අන්දම හරි අපූර්වට දේශිත තැනක් තමයි දීඝනිකායේ සෝනදණ්ඩ සූත්‍රය. ඉන් තැනට අදාළ කොටසට ප්‍රවේශ වන අන්දම කෙටියෙන් කියනවා එයත් අහගන්න. අතවැසියන්ගේ විරෝධතා නොතකා සෝනදණ්ඩ බමුණ දිනක් බුදු පියාණන් හමුවට යනවා. ගිහින් උන්වහන්සේගේ පැනයකට බමුණකු වීමට අංග 5ක් තිබිය යුතුයයි කියනවා. උන්වහන්සේගේ වැඩිදුර ප්‍රශ්න හමුවේ ඒ 5න් 3ක්ම හැලී ගොස් සීලය ප්‍රඥාව කියන දෙක පමණක් ඉතිරි වෙනවා. අවසානයේ උන්වහන්සේ ඒ අංග දෙකෙන් එකක් අඩු වූ තැනක බමුණකු සිටිය හැකිදැයි, ඒ කියන්නේ ඒ අංග දෙකෙන් යුතුව නැති බමුණෙක් ඉන්න පුළුවන්ද කියලා විමසනවා. බමුණ දෙන පිළිතුර ත්‍රිපිටකයේ සඳහන් අන්දම තමා මූලාශ්‍රය 2 කියලා පෙන්වුවේ. එයත් යලි කියවන්න. එහි අන්තිම වැකි දෙකට අනුව සීල ප්‍රඥා කියන ශික්ෂා දෙක එකිනෙක මත රඳා පවතින අයුරු පෙන්වන්නේ අපූර්ව උපමාවකින්. උපමාව තමා වම දකුණ කියන කකුල් දෙක හෝ අත් දෙක එකිනෙකේ සහායයෙන් සෝදන අන්දම. දකුණු කකුලේ සහායයෙන් වම් කකුල සෝදනවා වගේ තමයි ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කර ගැනීම. වම් කකුලේ සහායයෙන් දකුණු කකුල සෝදනවා වගේ තමයි සීලයෙන් ප්‍රඥාව උපදවා ගැනීම. ඔය දෙපැත්ත මුළු බුදු සසුනේම තියෙනවා. තියෙන්නේ පැහැදිලි වෙනසකුත් සමගයි. ඒ වෙනස තමයි ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කර ගැනීම මුල් බුදු සසුනේහි ප්‍රබල වන විට සීලයෙන් ප්‍රඥාව උපදවා ගැනීම අද වන විට ප්‍රබලව තිබීම. ඉන් පළමුවැන්න දේශිත තැනක් ගැලීම් සටහන 1 ලෙසත්, දෙවැන්න දේශිත තැනක් ගැලීම් සටහන 2 ලෙසත් දේශනයට පෙර පෙන්වුවා. මේ විවරණය මනවින් වැටහුණත් නුවණැති කෙනෙකුට දැන් අලුත් පැනයක් මතුවෙන්න පුළුවන්. ඒ තමයි එක් ශික්ෂාවක් ඇතුලේ සෙසු ශික්ෂා දෙකක් තියෙන්නේ කොහොමද යන්න. ඊට පිළිතුරු වශයෙන් තමා තෙසැත්තෑ ඥානවල දෙවැන්න වන සීලමේ ඥානයේ වපසරිය සඳහන් තැනේ කොටසක් ගන්නෙ. මගේ බුදු පියාණන්ම සීලය කියන්නේ කුමක්ද? පාලියෙන් නම් කිං සීලං කියා විමසා උන්වහන්සේම දෙන පිළිතුර 1 සිට 47 තෙක් අංක යෙදූ වැකි වශයෙන් මූලාශ්‍රය 3 ලෙස දේශනයට පෙර පෙන්වුවා. එය වරක් අකණ්ඩව කියවාගෙන යන්න. ගොස් දෙවනුව අංක 1 සිට 17 තෙක් සීල සමාධි දෙකද, 18 සිට 43 තෙක් සමාධි ලෞකික ප්‍රඥා දෙකද මිශ්‍රව යෙදෙන අන්දම නුවණින් විමසා බලන්න. 44 සිට 47 තෙක් ඇත්තේ ලෝකෝත්තර ප්‍රඥාව පමණයි. ඔය 47ම තියෙන්නේ කුමක් ඇතුළේද? සීලය ඇතුළේ.
මෙතෙක් බෙද බෙදා හැකි පමණින් පැහැදිලි කළ සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවේ විසිරීම අද ඉන්න අයට වැටහෙනවද? බහුතරයකට වැටෙන්නේ නැති නිසාම තුන්වන දේශනයේදී මතු කර කී බඳු සමාධියේ ඵලයෙන් කරන ප්‍රාතිහාර දකින විට ඒ නම් මගඵල ලාභියෙක්මයි කියා රැවටෙනවා. වනවාසයේ භික්ෂුන් වහන්සේලා ඒකාන්තයෙන් මගඵල ලබා ඇතැයි හිතලු මත තීරණය කොට උන්වහන්සේලා සොයා එවන් තැන්වලට යාම තව රැවටීමක්. අද වන විට හිමාලයේ පමණක් කෝටි 5ක් පමණ ඉන්නවා භාවනා කරන අය. එයින් අති බහුතරයක් සමාධියෙන් ඔබට ගිහින් නැහැ. නිදසුනකට සිල් මාතා කායු කියන මෑත කාලීන කෘතිය ගමු. එහි එන තෙරණිය රහතන් වහන්සේ කෙනෙක් කියලා තමයි කෘතියේ සඳහන් වෙන්නේ. ඒ ගැන මේ කතා කරන මගේ ස්ථාවරය මෙහෙම පැහැදිලි කරන්න. ප්‍රස්තුත කෘතිය පිටු 224කින් යුක්තයි. වඩන මාර්ගයේ සම්බන්ධයෙන් සිල් මාතා කායු තම ඇදුරුතුමන් සමග පවත්වන සාකච්ඡා කීපයක්ම තියෙනවා ඒ පිටුව අතර. ඒ කිසිම තැනක නෑ ලෝකෝත්තර ප්‍රඥාව ස්පර්ශ වන බවට සාක්ෂි වෙන සාකච්ඡාවක්. වැඩිපුරම තියෙන්නේ සමාධිය ඔස්සේ යන සාකච්ඡා. නිදසුනක් ලෙස එම කෘතියේ 156 වන පිටුවේ ඡායා පිටපතක් මූලාශ්‍රය 4 කියලා පෙන්වුවා. එහි රතු තරුවෙන් සලකුණු කරන සීමාව හොඳින් කියවා බලන්න. සක්මන් භාවනාවේ යෙදෙන මළුවෙන් උබ්බට ගොස් යෝගාවචරයා කැලේට ඇදී ගියපු සිද්ධියක් තමයි එහි සඳහන් වෙන්නේ. නිවන් අවබෝධයට ආසන්නව සිටින යෝගාවචරයෙක් අතින් සිදුවිය හැකි දෙයක්දය. ඵලයට නොව මාර්ගයට පවා පරස්පර දේ එහි බොහෝ සඳහන්. අද මෙරටේ වනවාසීව ගත කරන ස්වාමීන් වහන්සේලා මාධ්‍ය හමුවට පැමිණ පවත්වන ධර්ම දේශනා හා කරන සාකච්ඡා වලිනුත් පේනවා ප්‍රඥා ශික්ෂාව ස්පර්ශ නොවන බොහෝ තැන්. මෑත කාලයේ යම් පමණකට හෝ ත්‍රිශික්ෂාව ස්පර්ශ වන ධර්ම දේශනා පැවැත්වුවනම් පැවැත්වුවේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ පමණයි. නමුත් සීල සමාධි දෙකට රැවටිච්ච නිසා අද බෞද්ධයෝ උන්වහන්සේගෙන්වත් සෙතක් සලසගත්තේ නැති බව පැහැදිලි. ඒ වෙනුවට සසුන අපවිත්‍ර වන බරපතල වරදක් සිදු වෙනවා ඔවුන් අතින්. ඒ තමයි ස්වාමීන් වහන්සේලා උස්සා පොළවේ ගැසීම. ඒ ගැන ඊළඟ දේශනෙන් වැඩිදුර සාකච්ඡා කරන බව සලකන්න. අද දේශනය මින් නිමයි. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.